Hi guys, අද unbox effect එකෙන් අපි unboxing කරන්නේ Ugreen ලගේ 2.5 inch SATA external hard drive enclosure එකක්. මම මේක buy කරේ Ugreen ලගේ official ශ්‍රී ලංකා store එකට ගිහිල්ලා. මේක තියෙන්නේ බම්බලපිටියේ MCA ගේ ඉස්සරහා හරියටම. මම මේ product එක buy කරේ රුපියල් 7494ක් වගේ price එකකට. එයාලගේ store එකේ තව options තියෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 4000 වගේ ඉඳලා options තියෙනවාට තෝරගන්න. හරි අපි එහෙනම් යන්න unboxing එකට. මෙන්න මෙහෙම තමයි යාළුවගේ box එක ඇවිල්ලා තියෙන්නේ. අමුතුම නිකන් premium look එකක් තියෙනවා. මෙතන ගහලා තියෙනවා 2.5 inch SATA external hard drive enclosure. ඒ වගේ මේකේ 6 Gbps කියලා තියෙනවා. sleep protection. ඒ වගේම aluminium alloy කියලා ගහලා තියෙනවා. අපි unboxing කරමු. මේ වගේ පොඩ්ඩක් වැඩි මුදලක කේස් එකක් ගන්න මං පෙළඹුණේ. මං ගොඩක් කලින් කේසස් යූස් කරා AliExpress දරස් වලින් වගේ ඕඩර් කළා. ඒ වගේ බ්‍රෑන්ඩ්ස් වල ඒවා වැඩි කාලයක් මට යූස් කරගන්න බැරි වුණා. වැඩි දවසක් පාවිච්චි කරගෙන යද්දි ටික දවසකින් වැඩ කරන්න නැති වගේ ගියා. ඒකින්ද තමයි මම මේ පාර හොඳ බ්‍රෑන්ඩ් එකකින් පොඩ්ඩක් ගානේ වියදම් කරලා හොඳ ප්‍රොඩක්ට් එකක් buy කරේ. අපි බලමු. ඉමීඩියට්ලි අරගෙන මෙන්න මෙහෙම තමයි යාගේ ප්‍රොඩක්ට් එක අපිට තියෙන්නේ අන්බොක්සින් කරාම. කේස් එක තියෙනවා. වගේම පැත්තේ මං හිතන්නේ කේබල් එක තියෙනවා. හරි අපි මුලින්ම කේබල් එක බලමු. මෙයාලා අපිට දීලා තියෙන කේබල් එක. මම ගත්තේ C2C. ඔයාට ඕනනම් USB to C වගේ ඔප්ෂන්ස් උත් තිබුණා. ඒක පොඩ්ඩක් මේ USB to C එක පොඩ්ඩක් ප්‍රයිස් එකනොත් අඩුයි මට මතක විදියට. අපි බලමු කේබල් එක එළියට අරගෙන. කේබල් එක මෙන්න මෙහෙ කේබල් එකක් තමයි දීලා තින්නේ. කේබල් එක ගත්තොත් හොඳ C2C කේබල් එකක්. ඩියුරබිලිටි එක ගොඩක් වැඩි කේබල් එකක් මේගොල්ලෝ අපිට දීලා තිනවා. සෙන්ටිමීටර් 50ක් වගේ දිග කේබල් එකක් තමයි අපිට දීලා තියෙන්නේ. හොඳ කේබල් එකක්. හොඳ හයියි. හොඳ ක්වොලිටි එකක් තියෙන කේබල් එකක්. හරි ඊළඟට අපි අපේ කේස් එක එළියට ගමු. කේස් එක යට තියෙනවා user manual එකයි ඒ වගේ තව document ටික. ඒක අපි පස්සේ හිමීට බලමු. අපි අපේ item එක එළියට ගමු. කවර් එකෙන් අපි ගමු එළියට item එක. මෙන්න මේක තමයි item එක. හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. මේක ගන්න එක හේතුවක් හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙන හින්දා. ඒ වගේම මට හොඳට පේනවා මේක හොඳ ඩියුරබිලිටි එකක් තියෙනවා කියලා. හොඳ ඩියුරබිලිටි එකක් ඇත්තටම තියෙනවා. පොඩි ලයිට් එකක් තියෙනවා ඉස්සරහා. හොඳ ප්‍රොඩක්ට් එකක්. පිටිපස්සෙන් පුළුවන් අපේ කේස් එක ඕපන් කරලා හાર્ඩ් එක දාන්න. මෙන්න මෙහෙම තමයි අපේ ප්‍රොඩක්ට් එක. මට හිතෙන අර ඇතුලේ තියෙනවා පොඩි ස්පොන්ජ් මෙව්වා වගේ දෙකක් හાર્ඩ් එක හොඳට හයි වෙන්න. හෙලවෙන්නේ නැති වෙන්න. 2.5 හાર્ඩ් එක තමයි මම යූස් කරන්නේ. අපි සෙට් කරගමු හાર્ඩ් එක. හොඳට හાર્ඩ් එක සෙට් වෙනවා කේස් එකට. පොඩි හෙලමීමක්වත් නැහැ. මම හිතන්නේ ඒක හොඳ දෙයක්. මොකද අපේ සමහර විට හાર્ඩ් එක අපි අතින් වැටෙන්න පුළුවන් මේ කේස් එකත් එක්ක. එතකොට හાર્ඩ් එක හෙලවීමක්වත් නැහැ කියන්නේ. ඒක ගොඩක් හොඳයි. අපි කේබල් එකත් සෙට් කරගෙන අපි මේක අපේ ලැප් එකට අපි කනෙක්ට් කළා. අපි බලමු මේකේ ස්පීඩ් එක කොහොමද කියලා. මම මේක අපේ Mac එකකට ප්ලග් කරලා බැලුවා. කනෙක්ට් වුණා. අපි බලමු මේකේ ස්පීඩ් එක කොහොමද කියලා. සාමාන්‍යයෙන් 1.5 GB වගේ ෆයිල් එකක් කොපි වෙන්න කොච්චර වෙලාවක් යනවද කියලා.
අපි බලමු මොකද්ද කොපි කරන්නේ අපි බලමු දැන්ට ෆිල්ම් එකක් වගේ කොපි කරමු සෙකට ගියා මේ හොඳ ස්පීඩ් එකක් තියෙන සාමාන්‍ය මොකක් ලොකු වෙලාවක් කියන්නේ අපි බලමු මේ ෆිල්ම් එක කොපි කරලා අපි ඩෙස්ක්ටොප් එකට කොපි කරගමු බලමු තප්පර කීයක් වගේ යනවද කියලා 1.2 වගේ තියෙනවා GB තන්නේ තප්පර 10ක්වත් ගියේ නැහැ මං ෂේප් නේද මෙන්න මේක තමයි මගේ ප්‍රොඩක්ට් එක අද එහෙනම් අපි අන්බොක්සින් කරේ යූක්‍රේන් ලගේ හાર્ඩ් ඩ්‍රයිව් කේස් එකක් තවත් වීඩියෝ එකකින් හමු වෙමු ඔයාලට සුබ දවසක්